ඔන්න දුවේ පුතේ එකමත් එක කාලෙක හිටියා හරිම නුවණක්කාර හරිම ගුණ යහපත් වඳුරු රජෙක්. ඔහුට විශාල වඳුරන් පිරිසක් හිටියා. ඉතින් මේ වඳුරු රජු තමන්ගේ පිරිසට නිතරම හොඳ අවවාද අනුශාසනා කරලා වඳුරු රැළ කරදර වලින් බේරගත්තා. ඉතින් ඒ නිසා මේ වඳුරන් රැළ හරිම සතුටින් තමයි හිටියේ. ඔන්න දවසක් මේ වඳුරු රැළ රජතුමත් සමග වෙනත් අලුත් වනාන්තරයක වාසයට ගියා. මගේ සගයිනි, අපි මේ වනයේට ආගන්තුක නිසා හොඳ විපරමින් සිටිය යුතුයි. මේ වනාන්තරයේ විෂ ගස්වැල් තිබෙනවා. දිය රකුසන් සිටින පොකුණු තිබෙනවා. ඒ නිසා නුඹලා නොදන්න පළතුරක් කන්ට කලින්, නොදන්න පැනක් බොන්ට කලින් මට දන්වා අවසර ගන්න ඕනේ. තේරුණාද? එහෙමයි රජුමනි. මෙහෙම කාලයක් ගත වුණා. දවසක් වඳුරු රැළේ කීප දෙනෙක් බීමට වතුර හොයාගෙන යන අතරේ දැක්කා ලස්සන පොකුණක් තියෙනවා. නිලුම් මල් පිරීලා තිබුණ පොකුණේ වතුර නිල් පාටින් දිලිසුණා. පිරිසිදු වතුර ටික බොන්ට ඕනේ බඩකට පිරෙන්නම මේ පාර නම් අනේ හරිම පිපාසෙන් හිටියේ. නවතිනු. ඔහෙට අමතක වුණාද අපේ රජතුමා කියපු දේ? අපි මෙහි පැන් බීමට කලින් හනික ගොස් මේ පොකුණ ගැන රජතුමාට පැවසිය යුතුයි. රජතුමනි කැලේ මැද ලස්සන පැන් පිරුණු